ප්‍රමාණ තිබ්බා කුළු වරාම ඉන්දියාවෙන් ගෙනල්ලා තියෙන්නේ තනි කළු ගලෙන් බැඳලා තියෙන්නේ මේ ඔක්කොම කරපු මේ තාම පෞරාණික බවක් තියෙන ඓතිහාසික ගැටයක් තියෙන ඉස්කෝලේ සම්බරණ මහත්තයා මේක කොහොම අමාරුවෙන් තමයි සුද්ධර වාර කියලා පාසලක් වඩපත් කරන්නේ අන්න එතුමඩ පින් දෙන්න ඕනේ ඔක්කොම මෙසේජ් අපි මේ එකතු වෙලා ඉන්නේ මේ දරුවෝ මේ කරගෙන ඉන්නේ එතුමා කරපු ඒ ප්‍රකාර ගෞරවණීය පරිත්‍යාගය ඒකේ සුද්ධර මේ පරිත්‍යාග කරන කොනකට මාර්ගය චෝදන්නේ කොන්න සාය මාර්ගයට සුද්ධියක් වෙනවා ඒ වගේම තමයි මේ සුන්දර පරිසරය ඇත්තටම ඒ හිතෝනින් කරපු පරිත්‍යාග නිසාදු ඒ භූමියට ගියාන් පස්සේ එතන තියෙන්නේ අමුතුම පරිසරයක් අපි ඉස්කෝලේකට ගියාම වෙනත් ඉස්කෝලේකට ගියාම තියෙන මේ පරිසරය නෙමෙයි මෙතන අපි ගිහලා බලුවාම තියෙන්නේ ඇත්තටම අපේ ගෙදරකට ගියා වගේ තරම් හැදීමක් තමයි අපිට දැනෙන්නේ. මම හිතන්නේ ළමයින්ටත් එහෙම වෙන්න ඕනේ. අපි එතනට ගියාන් පස්සේ අපි අපේ කාලසටහනම අඩුතු කරලා තේරුණ වෙලාව වගේ වෙලාවක් එනවා. අපි ඉක්මන වෙලාව. එතන තමයි අපි ඇත්තටම කියනවා නම් විනෝද සමය වගේ තරම්. මම හිතන්නේ පොඩි සිහිපත් කිරීම ටිකක් මම කරන්නම් පසුව අපි ඒ අවස්ථාවේදී මොන දුන්නේ මම හිතන්නේ ඉතාමත්ම සුන්දරයි ජීවිතේ. මම හිතන්නේ කිසිම තැනක මේ ලංකාවේ කිසිම තැනක මෙහෙම මේ සතුටක් විඳ තරක් ඉපද කියලා මට හිතෙනවා. මොකද මම මේ අපි ගුරුවරු හැටියට අපි එකම පවුලේ සහෝදර සහෝදරයෝ හැටියට තමයි හිටියේ. අපි අතන කියනවා අර මීට කලින් කතා කරපු මහත්මයා කිව්වා අපි වේද ඒවා මේවා මොනවද කියන්නේ මේ වේද අරගෙන කතන්දර